එක මේක කෑම වීඩියෝ එකකින් කෙනෙක්ගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කිව්වොත් සරල සෑන්ඩ්විච් එකකින් කෙනෙක්ගේ ලොකුම හීනයක් සැබෑ කරවන්න පාරක් හැදෙන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ කතාවක් ගැනයි. මෙයා තමයි වෙස්. එයාගේ ලොකුම හීනේ වෙලා තිබ්බේ සංගීතඥයෙක් වෙන්න එක. හැබැයි ඉතින් ජීවිතය වරංගියේ සම්පූර්ණයෙන්ම වෙන පාරක. ඒත් TikTok එකේ හදපු සරල සෑන්ඩ්විච් වීඩියෝ එකක් මිලියන ගණක් බලද්දි යටපත් වෙලා තිබ්බ යාගේ සංගීත සිහිනයට ආයමත් පණක් ලැබෙනවා. ෆුඩ්ටොක් කියන්නේ ස්ටාම් හැෂ්ටැග් එකක් විතරක් නෙවෙයි. නෑ, ඒක දැන් ඊට වඩා ගොඩක් ලොකු දෙයක්. ඒක සංස්කෘතික සංසිද්ධියක්. මේ බලන්නකො මේ ටයිම්ලයින් එක 2020. මතකද ඩල්ගෝනා කෝෆි? එතනින් පටන් අරගෙන බේක්ඩ් ෆැටා පාස්ටා, කව්බොයි කැවියා මේ ඔක්කොම පහු කරගෙන ඇවිත් අද ඩුබායි චොක්ලට් දක්වාම හැම අවුරුද්දකම අලුත්ම රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. සමහර විට අපිත් මේ වගේ එකක් දෙකක් හදලත් බලන්නේ නැති නේද? ඉතින් අද අපි මේ #foodtalk සංසිද්ධිය ගැන ගැඹුරටම කතා කරමු. වයිරල් වීඩියෝ එකක තියෙන රහස් මොනවද? නිර්මාණකරුවන්ගේ සැලසුම් කොහොමද? ඒ වගේම එක ලයික් එකක් පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව මොකක්ද කියලාත් අපි බලමු. හරි, එහෙනම් මුලින්ම අපි බලමු මේ #foodtalk කියන සංසිද්ධිය ඇත්තටම කොච්චර ලොකුද කියලා. මේක නිකම්ම වට්ටෝරු බෙදා ගන්න තැනකට වඩා කොච්චර එහාට ගිය දෙයක්ද කියලා අපි තේරුම් ගමු. මිලියන 4.5ක්. හිතා ගන්න පුළුවන්. මේ තමයි #foodtalk හැෂ්ටැග් එකේ යටතේ TikTok එකේ තියෙන පෝස්ට් ගාන. මේකෙන් පැහැදිලිවම පේනවා මේක සුළු පිරිසකගේ විනෝදාංශයක් නෙවෙයි, මේක ලෝකය පුරාම පැතිරිලා ගිය දැවැන්ත සංවාදයක් කියලා. ඉතින් කොහොමද මේ වීඩියෝ මිලියන ගානකට අවධානය දිනාගන්නේ? මොකක්ද ඒ සාර්ථකත්වයේ රහස? අපි ඒ අමුද්‍රව්‍ය ටික එකින් එක ගලවලා බලමු. ඕනෑම වයිරල් කෑම වීඩියෝ එකක ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. එකක් තමයි ඇසට පේන දේ. ඒ කියන්නේ දර්ශන. ඊළඟට කනට ඇහෙන දේ. ඒ කියන්නේ ශබ්දය. අන්තිම එක තමයි හිතා ගන්නවත් බැරි වේගය. අපි මේ තුන ගැනම ගැඹුරින් බලමු. මනි ෂොට්. මොකක්ද මේ මනි ෂොට් කියන්නේ? මෙහෙම හිතමුකෝ. චීස් ධාතු සෑන්ඩ්විච් එකක් දෙකට කපනකොට අර චීස් ඇදෙන විදිහ. අන්න ඒක. නැත්තම් චොක්ලට් සෝස් එකක් කේක් එකක් උඩට වක් කරන මොහොත. ඊතන් බර්නත් කියන නිර්මාණකරුවාට අනුව බලන කෙනෙක්ව අල්ලගන්න පළවෙනි තප්පර කීපෙම පාවිච්චි කරන කොක්ක තමයි මේක. එළවලුවක් කපද්දී යන අර ක්‍රන්ච් සද්ද මතකද? නැත්තම් රත් වුණු තෙලට මොන හරි දාදින ඝන සද්දේ. අනේ ශබ්දවලට අපි වැද බැඳ තියාගන්න පුදුම බලයක් තියෙනවා. ඒකට තමයි ASMR කියන්නේ. මේ වගේ තෘප්තිමත් ශබ්ද දැන් ෆුඩ්ටොක් වීඩියෝ වල නැතුවම බැරි අංගයක් වෙලා. හොඳයි. අපි දැන් බලමු මේ හැමදේම ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. සාර්ථක නිර්මාණකරුවෙක් වෙන ඊතන් බර්නෙට්ගේම ක්‍රමවේදය අනුගමනය කරලා අපි මේ නිර්මාණ ක්‍රියාවලිය පියවරෙන් පියවර විග්‍රහ කරමු. බලන්න මේ තියෙන ඊතන්ගේ ක්‍රියාවලිය. මුලින්ම කැමරාව ඉස්සරහට එන්න කලින් නීරස වැඩ ඔක්කොම ඉවර කරලා හැමදේම ලෑස්ති කරනවා. ඊට පස්සේ හරිම වේගවත් ක්ලිප්ස් ටිකක් ගන්නවා. වැදගත්ම දේ තමයි අර අපි කතා කරපු මනි ෂොට් එක ගන්න එක. අන්තිමට අනවශ්‍ය හැම කොටසක්ම අනුකම්පාවක් නැතුව කපලා අයින් කරලා වේගවත් ආකර්ශනීය වීඩියෝ එකක් හදනවා. මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේ අපි දකින ඒ ලස්සන පිළිවෙල වීඩියෝවේ පිටිපස්සේ තියෙන ඇත්ත කතාව. ඇත්තටම ඒක හරිම වේගවත්, අවුල් සහගත ක්‍රියාවලියක්. එක ෂොට් එකක් ගන්නවා, හැමදේම නවත්තනවා, ඊළඟ ෂොට් එකට ලෑස්ති වෙනවා. ඒ අතරතුර පුදුම නිහඬ, සංසුන් බවක් තමයි තියෙන්නේ. මේ අවසාන පිටපතට ටිකක් සවන් දෙන්න අයිස්ක්‍රීම් ප්ලාස්ටික් රැප් එක උඩට රෝල් කරන්න, ෆ්‍රීස් කරන්න, පිටි, බිත්තර, පාන් කුඩු, රන්වන් පාට වෙනකම් ගැඹුරු තිලේ බදින්න. බලන්න අර අවුල් සහගත ක්‍රියාවලිය කොච්චර පිරිසිදු වේගවත් කතාවකට සංස්කරණය කරලාද කියලා. ඒක තත්පරයක්වත් නාස්ති කරන්නේ නැහැ. අපි දැන් මේ වීඩියෝ හදන විදිහ ගැන කතා කළානේ. ඒත් ඇයි මේවා අපිට මෙච්චර බලපාන්නේ? එක ලයික් එකක් පිටුපස්සේ තියෙන මනෝවිද්‍යාව මොකක්ද? අපි ඒ රහස් සූස් එක ගැන ටිකක් හොයලා බලමු. ඒත් කවදා හරි හිතලා තියෙනවද? කෑම හදන වීඩියෝ එකකට වේගවත් සින්දුවක් දැම්මම ඒක හරියටම හරි කියලා අපිට දැනෙන්නේ ඇයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ වගුව දිහා බලන්න මේකෙන් පැහැදිලිවව පෙන්눔 කරනවා සංගීතයේ වේගය අපේ මනසට සහ හැසිරීමට කොහොමද බලපාන්නේ කියලා. වේගවත් සංගීතය අපේ උද්දීපනය වැඩි කරලා යමක් මිලදී ගැනීමේ සම්භාවිතාව පවා වැඩි කරනවා. අන්න ඒක තමයි ෆුඩ්ටොක් වීඩියෝ වල වේගවත් සංගීතය පාවිච්චි කරන එක ප්‍රධාන රහසක්. හැබැයි අපි මේ කතා කරපු උපක්‍රම පාවිච්චි කරන්නේ ගෙදර ඉඳන් වීඩියෝ හදන නිර්මාණකරුවන් විතරක්ම නෙවෙයි, ලෝකයේ ලොකුම සන්නාම පවා මේ මූලධර්මම භාවිතා කරලා ගෝලීය මට්ටමේ සාර්ථකත්වයක් ලබනවා. අපි බලමු කොහොමද කියලා.
උදාහරණ දෙකක් බලමු. චිපෝට්ලි කියන සමාගම #guacamole challenge එක හරහා guacamole sites 800,000ක් ලබා දුන්නා. ඩන්කින් සමාගම චාලි ඩෙමෙලියෝ එක එකතු වෙලා එයාලගේ cold brew අලෙවිය 45% එකකින් වැඩි කරගත්තා. ඉතින් මේකෙන් පේනවා මේ ක්‍රමවල තියෙන බලය කොච්චරද කියලා. ඉතින් අවසාන වශයෙන් හිතන්දට දෙයක් ඉතුරු කරමු. සම්පූර්ණ වට්ටෝරුවක් බලන්න යන්නේ තප්පර 15ක් විතර නම් අපේ ආහාරවල අනාගතය මොන වගේ එකක් වෙයිද?